තව වැටුණා. අලයක් දාලයක් නෑ නෑ බං මේ වැලක පැටලලා වැටුනේ මොන අලද බං? ඉතින් කිව්වොත් මං හිතුවා අලයක්. කොහෙද බං මේ අල තියෙන්නේ? යකෝ අල තියෙන හින්දා මම මෙහා ආවේ වරෙන් යන්න. කොහෙද බං මෙහෙ අල තියෙන්නේ? අර අපේ වත්තේ ඕන තරම් අල තියෙන්නේ. මං කිව්වනම් දෙනවනේ බං. අපේ අම්මාට උදේ එකක් තියලා තියෙන්නේ අලනේ බං. ටින් අතරට හරක යකෝ තෝ අල කියනවා නේද? තෝ ගෑංග විතරනේ. අල කියන්නේ අල වලට බං නැත්තම් වෙන මොනවටද අල කියන්නේ? ඒක අහගෙන ඉත ඔබේ අප්පගේ නැන්ද අම්මගේ. වරෙන් යන්න බෑ මෙහෙම හරක. අනේ ගුරුනාන්සේ මගේ ගලේ කෙන්ද පෙරළුණා. ගලේ මොකක් වුණා? එද්දකින් බබ්බා. රෝස් නාමි ටිකගේ. කරුවේකට මම කා ගැහුවා නෑ වර. අනේ එන්නේ කොහොමද අනේ මගේ ගලේ කෙන්ද පෙරලිලා. අනේ මේ අල්ල ගන්නකෝ අනේ. අනේ එහෙම හයියෙන් එන්න බෑනේ ඉන්න එපා හිමීට. දැනගනි බොට වතුර ලබා බලයන්න. අනේ මම නාමි ටිකක් වගේ. එහෙම හයියෙන් එන්න බෑනේ. අනේ අම්මා පාස්තුල ගෝවාගේ පාස්තුලා හොඳයි. ඊ හකට කරලා අනේ අයි මොකද උනේ ඔයාට? කොයි එකක් ඔය මම බය වුණානේ. හලෝ යංගුවනේ. යෝනේ නෑ මම මේ කෝසියෙන් බක්කා කියලා ආව් ගලේ කෙන්ද පෙරලිලා. නෑ මේක ඉන්නවා උගේ මල හිරිහාරයක් නෑ ඕක වගේ ගෙල්ලෙන්නේ නෑ කායි නෑ ඕනේ හයි තුන්වගේ හරනයි අනේ ඉක්මනට යංගුවනේ. බම්බොය මගේ රිදෙනවා අනේ. මගේ රිදෙනවා. ඉක්මනට කෝ අත අනේ මට හයියෙන් ඉන්න බෑ. මති වන බඹලා රන්වි කනට මුකි ආදරේ කියයි මිසේ අකුණාට කොල්ලකක් ගන්ටෝ ඔබා මේක ඉලක්කම් පේන්නත් නෑ හැලා කසෝන් අම්මට සිරි කිරියා උඹ මේ කතා කරනකම් මම බලන් හිටියේ කවුලයකෝ කිරියා දැනකටින් මතුරක් බලයන්න මම කිරි බන්නකු උන්නාසේ බෝ හරි බං වෘද්ධට කියවුනේ එලා අපි දැන් කෝච්චියෙන් බහා විතරයි අපි එක්කලාසු කරන් යන්න වයෙන්කෝ හොඳයි කෝච්චියෙන් බැස්සද හරි උඹලා දෙන්න අර මං කිව්ව තැනට එන්න කොහොමම මං යඩි 5න් ඔතනට එනවා තුන්වංග හරනයි මේ වෙද මහත්තයා කවුද කතා කරේ? කාහෝ කාහුම් බං කවුද? යාමා කසුන්ද? වාලා අහන්නකෝ මේ අහන්නකෝ. කසුන් බලන්න යද්දී
මගේ ආ මේකප් එක පොඩ්ඩක් චුට්ටක් විතර වැඩි කරලා යන්න ඕනේ. සද්දක්කින් බග මේකප් එක ආය යන්න කතා කරන්න එපා ඔයා. හරි බං. ඔටි අර බලපන් අර කවුද එන්නේ කියලා. ඒ කසුන් අයියා නේ බං. හරි යමන්. ඒ බං ගියාන. උක්කුවා ඔය වාහනේ දාපන් ගරාජ්‍යයට. ඔව් මට හුදු යකෝ පපුව අමාරු වැඩ නඩ කරන්න. මොඩේ යතික් නුඹ. කවුද අඩේ වෙඩි තියන්නේ? කලවැද්දේ කිඩියා මුදලාලි හාමුදුරුවනේ අවසරයකින් තොරව ප්‍රහාරය දියත් කළා හාමුදුරුවනේ. මොඩේ යදින්නේ කලවැද්දට වෙඩි තියන්නේ. මෙන්න මේ වරින් කට්ටුල යන්න. එහෙමයි හාමුදුරුවනේ. මහත්තයා බස් ගන්නකෝ තැම්පුලි කොලා හංකොලන්නේ what? මම ලයිසන් ගන්න ආවේ නැහැ. I have a license. නැද්ද මම මේ පෙරුවා මොකද මේ හයියෙන් අවිලා බ්‍රේක් ගන්නවා මට ඔයාලව මතක නෑනේ. I couldn't remember you මොනවා. This gentleman and this නංගි මල්ලි. gentle help මන් දන්නේ නැහැ මහත්තයෝ මගේ නම පොල් කිරිබණ්ඩ එතකොට ඔයා හා ඉන්නනේ මම ඒක ලස්සනට කියන්නම්. මගේ නම පිණි බරනේ. එතකොට මොකටද ඔයාලා ගමට ආවේ? අපි මේ යනවා තහුල්ලෑකුදට තහුම් what the reason? I mean for what? මම මේ ඇහුවේ මොකද්ද කසුන් ළමයව හම්බෙන්න යන හේතුව? ඒක තමයි මම මේ මාගේ ඔව්ස්කයික කාරණාවකතුමා හම්බෙන්නේ. හරි මොකද්ද කාරණාව? අපි මේ පලයක් හදන්නනේ මහත්තයා මොකද මේ අපේ ඔව්ස්කයික කාරණා හදලා ලැබෙන මහත්තයා කවුද? It's my responsibility. I am the servant of this village. මට හුද හදාගන්න පොලිස් කාර්යයක් නෑ. නෑ. මම මේ ගමේ ග්‍රාම සේවක. මේ කාලේ ගාහේ කියලා. ඔව්. මම මේ ගමේ ග්‍රාම සේවක. ඔයගොල්ලෝ දැන් යන්නකෝ. මටත් මේ ගමේ වැඩ රාජකාරි ගොඩක් තියෙනවා කරන්න. අපි මේ ගමේ ඉන්නවා නම් පස්සේ හම්බෙමුකෝ. හොඳ. එහෙනම් ගොහින් එන්න. ගොහින් යන්න. Come on. Viva! Hey! මේ එහෙනම් මම යනවා. බයි. Hey, hand. Bahai, ini parayak. Yak, kok kecengge.
අතවා ගන්න. මගේ දිවාරේ සඳහා වේලාව ලැබෙන්නේ නැත. කන්න දෙන්නේ නැද්ද උදාලි හාමුදුරනේ? තොටක් කන එකම වැඩේ. තෝ ඔහම කාලා කවරි මාවක් කාපි. එතකොට හරි. බඩගිනි. අනේ තව දුර දානේ. මගේ මේකප් එක හවුල් යනවානේ. ආ දපං. ඇයි මොකදනේ? බලපන් කහුලයි. අනේ කසුන් අයියා. ආව්දයෝ කිරියා. ගලකයි උන බතුන බයන්න. බයි හායි යන්නේ. හරි බං අර දිනවනේ උරුත්තනේ අනේ ඔයා ඉන්නකෝ. ඔනේ කසුන් ඔයා ලස්සන ඉච්චක්කි බලගෙන මේ මොකන්ද බං මුල වෙලා තියෙන්නේ උඹට තාම බැරිනවා මේක ලෙඩේ හොද කරන්න වහපියයි බලකලිත්වා. අනේ කසුන් ඔයා රෝස් මලින් නටු කටු දාන්නකෝ අනේ. වහපන්. ලෙඩේ නේද? මේ කාගේ වෙලා කොලේ තියෙනවා මේකට මේම වෙන්න තියෙනවා කියලා. දීර්ඝ කාලයක් තිස්සේ හනිකඩ වෙරීමේ ප්‍රතිඵල. හරි හරි දැන් ඔය වැඩක් නැහැ අරන් කියන්නේ මං ඉන්නේ මෙතන. මට ඕනේ කොන. අනේ කසුන් මට ගැහුවා. හොඳ වැඩේ මෝටි. කසුන් හිමීට යමු ඈ. මට හයියද්දි වමන යනවනේ. ඊ බංගෝ ඉක්කියා. කන්දුල බලාපන් කවුද එන්නේ කි? බලපං කද්දෝ. අනේ මුදලාලි මාමා. ඉතුරියකෝ. මෝටිය. ඕම් කරුණා.